ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද විනාඩි 5න් Google ෆෝම් එකක් හදාගන්නේ කියලා. Google ෆෝම් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය ක්විස් එකක් නැත්නම් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් ෆීඩ්බැක් ෆෝම් එකක් වගේ දෙයක් පොඩි වෙලාවක් ඇතුළත හදාගන්න. අපිට ආයෙත් කොළ පුරව ෆෝම් පුරව කාලය නාස්ති කරවන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ Google ෆෝම්ස් වලට ගිහිල්ලා අලුතෙන් ෆෝම් එකක් ඇඩ් කරන්න විතරයි. අපි ඉස්සෙල්ලාම යන් Google ෆෝම්ස් වලට. මේකට ඔයාලට ඊමේල් එකක් ඕන වෙනවා. ඔයාලගේ දැනට තියෙන ඊමේල් account එකෙන් ඔයාලට log වෙලා පුළුවන් Google ෆෝම් එකක් හදන්න. ඔයාලට යන්න තියෙන්නේ මෙන්න මේ docs.google.com කියන එකේ forms කියන එකට. නැත්තම් මෙන්න මේ මෙතන icon එක click කරපුවාම ඔයාලට පේනවද පල්ලෙහා මෙන්න මෙතන තියෙනවා forms කියලා එකක්. මෙන්න මේ දම් පාට සලකුණේ. මේක click කරත් හරි. මෙතන පෙන්නනවා blank forms සහ ඊට අමතරව කලින් හදපු templates. contact information එකතු කරන්න, party එකට invite කරන්න, t-shirt එකකට sign up වෙන්න. මේව වේලාසන හදපු templates. අපිට ඒ වගේ වේලාසන හදපු template එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් blank template එකක් කරන් අපිට අවශ්‍ය ප්‍රශ්නයකට ඇතුළත් කරලා හදාගන්න. මේ blank template එකක් ගත්තාම ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේකේ title එක. ඒ කියන්නේ මාතෘකාව. මාතෘකාවයි මෙන්න මේ description එක. මේක නම් අත්‍යවශ්‍ය නෑ. නමුත් මාතෘකාව නම් අනිවාර්යෙන් අපි මේ untitled form කියන එක වෙනස් කරගන්න ඕනේ. මෙතන form එකේ untitled form කියන එක වෙනුවට මම දාගන්න හදන්නේ මෙතන උදාහරණයක් විදිහට අපි ගමු අපිට කලෙක්ට් කරන්න ඕනේ වර්ක්ෂොප් එකකට රෙජිස්ටර් වෙන කට්ටියගේ විස්තර. වර්ක්ෂොප් එක උදේ වරුවේ තියෙන හවස් වරුවේ තියෙන වර්ක්ෂොප් එකක්. උදේ සෙෂන් එකට කී දෙනෙක් ඉන්නවද? හවස සෙෂන් එකට කී දෙනෙක් ඉන්නවද? ඒ විස්තර ටික මට එකතු කරන්න ඕනේ කියලා. එතකොට අපි මම මෙන්න මේකට මාතෘකාවක් දාගන්නවා event registration form කියලා. මෙන්න මේ untitled කියන තැනට මම දාගන්නවා event registration form කියලා. ඔන්නම් අපි මෙන්න මේකේ description එකට දාමු please fill this form to register for the upcoming tech workshops. We will contact you via your email confirmation කියලා දාගමු. එතකොට ඕනම කෙනෙක් මේ event registration form එක fill කරන දන්නවා මේකේ හරියට email address එක contact details හරියට fill කරන්න ඕන කියන දේ දන්නවා. එහෙනම් fill කරොත් තමයි එයාලට එයාලව contact කරන්න කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන තියෙනවා ප්‍රශ්න එඩ් කරන්න. දැන් අපි මේ හදන form එකේ අපිට දැනගන්න ඕනේ මෙයාගේ full name එක. මම එහෙනම් පළවෙනි ප්‍රශ්නේ විදිහට full name එක දානවා. full name එක දාලා ඊට පස්සේ මම මෙතන select කරන්න ඕනේ මෙතන answer එක එයා දෙන්නේ කොයි විදිහටද? short answer එකක්ද? නැත්නම් paragraph එකක්ද? නැත්නම් multiple choice එකක්ද? check box එකක්ද? මම මේකේ තියෙන short answer කියන එකම select කරනවා. මොකද එතකොට මට පුළුවන් මෙතෙන්ට short answer එකක්ම ගන්න. ඊට අමතරව අපි කරන්න ඕන දේ තමයි මෙන්න මෙතන required. දැන් workshop එකකට register වෙද්දී අනිවාර්යෙන් register වෙන කෙනාගේ full name එක අපි දැනගන්න ඕන field එකක් හින්දා අපි කරන්නේ එතන check box එක මේ එතන තියෙන button එක enable කරනවා මේ field එක අනිවාර්යෙන් fill කරන්න ඕන field එකක් කියලා. ඊට පස්සේ අපි collect කරගන්නවා එයාගේ email address එක. හරි සරලයි. අපිට තියෙන්නේ මෙන්න මෙතන plus mark එක press කරන්න විතරයි. එතකොට අලුත් ප්‍රශ්නයක් එනවා. මම මේක type කරනවා email address කියලා. එතරම් මම short answer කියන එක select කරනවා. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නයත් add කරමු contact number. contact number කියන එක අපි ඒකත් මට අමතක වුණා. අපි දෙවෙනි field එකත් අපි
required field එකක් විදිහට හදමු. තුන්වෙනි field එක contact number කියන එකත් අපි required field එකක් විදිහට හදමු. එතකොට ඒකත් එයා අනිවාර්යෙන් fill කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙයාගේ role එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේදී අපි role එක නම් අපි drop down list එකක් විදිහට දාමු. මෙන්න මෙතනින් මම select කරනවා drop down කියලා. drop down එකේ මම මේ workshop එකට සම්බන්ධ වෙන අයගේ roles ටික මෙන්න මේ විදිහට define කරන්නම්. student, teacher, IT professional, ඊළඟට මෙන්න මේකේ ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේකේ අපිට පුළුවන් other කියලා option එකක් දාන්න. ඒ other කියන option එක දාන්නේ මෙන්න මේ විදිහට අපි other කියන එක option එකක් විදිහට add කරනවා. හරි. ඊළඟට ඒකත් මම අනිවාර්යෙන් fill කරන්න ඕන field එකක් විදිහට හදනවා. ඊළඟට බලන්න අපි මේකේ sessions දෙකක් කරනවා කිව්වා. එතකොට අපි එයාට දෙමු කොයි session එකද එයා සහභාගී වෙන්නේ කියලා ඊළඟ ප්‍රශ්න විදිහට. ඒකත් අපි drop down list එකක් විදිහට හදමු. ඒකේ දාමු sessions දෙක. මේ දෙකෙන් එකක් එතකොට එයා select කරන්න ඕනේ morning session එකද afternoon session එකද කියලා. ඊළඟට අපි බලමු එයාට මොකක් හරි මේ සම්බන්ධව කමෙන්ට් එකක් මොනවා හරි දාන්න තියෙනවා නම් ඒක දාන්න අපි paragraph type එකේ question එකක් විදිහට අපි දාමු. මේක අපි required කියන එක දාන්නේ නැහැ. මොකද ඒක අත්‍යවශ්‍යයි කියලා අපිට කියන්න ඕනේ නැහැ. එයා කැමති නම් තමයි කමෙන්ට් එකක් දෙන්න ඕනේ. හරි. දැන් ඔන්න අපේ Google form එක හදලා ඉවරයි. මෙන්න මේ ඇහැක icon එකෙන් අපිට පුළුවන් බලා ගන්න අපි හදපු form එක. හරි යාළුවනේ ඊට පස්සේ අපිට පුළුවන් මේකේ theme එක වෙනස් කරන්න. ඒ වගේම මේකේ settings වගේක් තියෙනවා. අපිට පුළුවන් ඒවා change කරගන්න. මම යනවා මෙන්න මෙතන settings icon එකට. ඒකේ තියෙනවා මෙන්න මෙතන responses කියලා. මෙතනින් පුළුවන් අපිට reply කරන අයගේ email address collect කරන්න option එකක් දීලා. by default මේක තියෙන්නේ do not collect කියලා. මම මේකේ responder input කියලා change කරනවා. ඊළඟට response එක මම edit කරන්න දෙන්නේ නැහැ යාට. මෙන්න මෙතන මේ option එක enable කරොත් එක email එකකින් එක respond එකකට වඩා දෙන්න බෑ. ඊට පස්සේ මේකෙන් මට enable කරන්න පුළුවන් show progress bar කියන එක. එතකොට එයා ප්‍රශ්න fill කරපු ප්‍රමාණයට progress එක එයාට පෙන්නනවා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේකේ auto save all response කියන එක enable කරන්න. disable auto save for all response. හරි ඒක මම off කරලාම තියන්න. ඊළඟට මේකේ preview එකක් බලමු කොහොමද කියලා. role එක select කරන්න පුළුවන්. session එක select කරන්න පුළුවන්. comments දාන්න පුළුවන්. full name එක, email එක ඒවා ඔක්කොම required field හින්දා අනිවාර්යෙන් fill කරන්නම ඕනේ.
හරි යාළුවනේ එහෙනම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. forms හදන ලේසි විදිහක් ගැන මම ඉස්සරහට කියලා දෙනවා. මෙතන අනිවාර්යෙන් මේ form එක අපි පිටට යවන එක නම් මේක අපි publish කරන්න ඕනේ. තාම අපි මේක publish කරේ නැහැ. ඔන්න දැන් අපි කරන්න යන්නේ මේක publish කරන්න. මෙන්න මෙතන තියෙනවා form එකේ publish කියලා බටන් එක. එතනදී අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ anyone this link කියන එක හදන්න ඕනේ. නැත්තම් මේක share වෙන්නේ නැහැ. responder view මේකට respond කරන්න බෑ නැත්තම් කාටවත්. හරි මම මේක restricted නෙමෙයි anyone with this link කියන එක දැම්මා. මේක done කරා. එතකොට මෙන්න මේ URL එකෙන් අපිට පුළුවන් මෙන්න මේ Google form එක access කරන්න. මේ URL එක දිග වෙයි නම් අපිට පුළුවන් මෙන්න මේ ටික් එක දාලා URL එක ටිකක් කොට කරගන්න. ඔයාලට URL එක අමතක වුණා නම් මෙන්න මේ සලකුණ ක්ලික් කරපුවාම URL එක හොයාගත්තා. මම මෙන්න මේක copy කරගෙන අලුත් incognito window එක open කරලා බලන්නයි යන්නේ. බලන්න හැම වෙලේම email එකකින් sign in වෙන්න කියනවා. මොකද මම email collect කරන්න කියන එක enable කරපු හින්දා. එතකොට එයාලට email එකක් නැතුව මේ form එකට respond කරන්න බෑ. ඒකෙන් වෙන වාසිය තමයි අපිට emails ටික collect කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ වලින් අපි ඉස්සරහට හම්බෙමු.